ඉන්ටර්විව් එකක් කරගෙන යනකොට ඉන්ටර්විව් එකේදී මැදදී වාට ඉංග්‍රීසි කතා කරගන්න බැරුව මැදදී හිර වුණොත් මොකද කරන්නේ? ඉතින් මෙහෙම ඉන්ටර්විව් එකේ මැදදී වා හිර වෙන්න හේතු දෙකක් බලපාන එකක් තමයි වාට ඉංග්‍රීසි භාෂාවේ තියෙන නිපුණත්වයේ අඩුකම හෝ වාට මෙහෙම ඉන්ටර්විව් එකකට ගිහිල්ලා මෙහෙම ඉන්ටර්විව් එකක් මීට කලින් එක්ස්පීරියන්ස් කරලා නැති එකේ තියෙන එක්ස්පීරියන්ස් එකේ අඩුකමේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ කාරණා දෙකෙන් එකක් වෙන්න පුළුවන් වාට ඉන්ටර්විව් එක මැදදී හිර වෙන්න. ඉතින් වාගේ හේතුව ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වයේ අඩුකම. කියන්නේ ඉංග්‍රීසි නොදන්නාකම නිසා නම් වාට මේ ඉන්ටර්විව් එකේ මැදදී හිර වුණේ. වාට ඉන්ටර්විව් පැනල් එකට එක්ස්කියුස් කරලා කියන්න පුළුවන්. මට මේ ඉන්ටර්විව් එක මෙතනින් එහාට සිංහලෙන් කන්ඩක්ට් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒකට ගොඩාක් වෙලාවට ඉන්ටර්විව් පැනල් එක වාට ඒක ලව් කරන වාත් එක්ක ඊට පස්සේ එතනින් එහාට ඉන්ටර්විව් එක සිංහලෙන් කතා කරන්න ගන්නවා. මොකද ඉන්ටර්විව් එකක් ඉංග්‍රීසි වලින්ම කන්ඩක්ට් කරන්න ඕනේ කියලා නෑ. වාට සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදි කියන්නේ මේකෙන් මේ ජීවිත කාලෙටම ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කියලා. ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. ඉංග්‍රීසි කියන එක අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. කෝපරේට් ලෙවල් එකේ ඉහළ තැනකට යන්න නම් වාට ඉංග්‍රීසි කියන එක ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඉංග්‍රීසි ඉගෙන ගන්නකල් දැනට මේ ජොබ් එක ගන්න වාට සිංහලෙන් කතා කරලා වාට පෙන්වන්න පුළුවන්. වා තමයි මේ පොසිෂන් එකට ගැලපෙනම පුද්ගලයා කියලා. ඉතින් දැන් සමහරක් පොසිෂන්ස් තියෙනවා හැබැයි ඒ වේදී ඉංග්‍රීසි භාෂාව දන්නේ කෙනෙක්ම තමයි මේ පොසිෂන් එකට ඕනේ. නමුත් තව සමහර පොසිෂන්ස් තියෙනවා ඒ වේදී ඉංග්‍රීසි භාෂාවේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඉංග්‍රීසියෙන් කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. ඉතින් ඒ වගේ පොසිෂන් එකකට නම් වා ගිහිල්ලා ඉන්න වාට chance එකක් එතනදී හම් වෙන්න ඉඩ තියෙනවා. මම නැවත වතාවක් කියනවා එහෙමයි කියලා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නම් නවත්තන්න එපා. ඉංග්‍රීසි කියන එක ඉතාමත්ම අත්‍යවශ්‍ය එකක්. ඉතින් මම අර කියපේවේ දෙවෙනි කාරණාව නිසා නම් වාගේ ඉන්ටර්විව් එක වා මැදදී හිර වෙන්නේ. කියන්නේ මීට කලින් ඉන්ටර්විව් එකකට ගිහිල්ලා එහෙම එකක් එක්ස්පීරියන්ස් කරලා නැති නිසා මේ ඉන්ටර්විව් එකේදී ඇති වෙන චකිතයත් ඒ බයත් එක්ක නිසා නම් ඒ ඉන්ටර්විව් එක මැදදී හිර වුණේ. ආර පුළුවන් ඉන්ටර්විව් පැනල් එකට ආයෙත් පොඩ්ඩක් එක්ස්කියුස් කරලා චූටි බ්‍රේක් එකක් අරගෙන තප්පර ගානක බ්‍රේක් එකක් එහෙම නැත්නම් තප්පර 30ක තප්පර 40ක වගේ බ්‍රේක් එකක් අරගෙන ආයෙ වාට ඉන්ටර්විව් එකට ඇටෙන්ඩ් වෙන්න. ඉතින් එහෙම එනකොට ෆ්‍රෙෂ් මයින්ඩ් සෙට් එකකින් කතා කරන එකම දේ මම කියන්නේ මේ ඉන්ටර්විව් එකට බය වෙන්න එපා. ඉතින් මේ විදිහට ඉන්ටර්විව් එක සාර්ථක වුණාද සාර්ථක වුණාද ඉන්ටර්විව් එක ජය ගන්න ඕගලන්ට මම සුබ ප්‍රාර්ථනා කරනවා.